සියලු දෙනාටම සුබ දවසක්. අද 2026 ජනවාරි මාසේ 7 වෙනිදා. ඔන්න ලංකාවට ආයෙත් සුලි කුණාටුවක් වෙනවා, නායෑම් වෙනවා, ගම් වතුර එනවා කියලා කාලගුණ අනාවැකි කියන්න අලුතෙන් ආපු අය වැළලෙන්න හදනවා. එහෙම නෙමෙයි. පීඩනවපතය ලංකාවට ගිනිකොන දෙසින් තියෙනවා තමයි. ඒක සුලි කුණාටුවක් බවට පත් වෙගෙන යනවා. නමුත් විනාශකාරී මට්ටමට යන්නේ නැහැ. මේක ටිකක් වෙනස් ආකාරයක අපිට අත්දැකීමක් එන්න සුලි කුණාටුවක් බවට පත් වෙයි. වෙනස් ආකාරයක සුලි කුණාටුවක් කිව්වේ මේ පීඩනවපතය නිසා ඇතිවන සුලි කුණාටුවෙන් අපිට මධ්‍යම ප්‍රමාණයේ සැර වර්ෂාවක් එක්ක සීතල අත්දැකීමක් තමයි ගන්න වෙන්නේ. ඒ කියන්නේ සීතල වර්ෂාවක්, සීතල දැඩි හුලඟක් තමයි අපිට බලාපොරොත්තු වෙන්නේ. දකුණු පළාත, නැගෙනහිර පළාත, උතුරු පළාත, උතුරු මැද පළාත මේ පළාත් වල ටිකක් තදට වහින්න පුළුවන්. ඒ වැස්සට වඩා දැඩි සුළඟක් තමයි අපිට බලාපොරොත්තු වෙන්නේ. වහලවල් හරියට නැති ගෙවල් වල ඉන්න අපේ හිතවතුන් වහලවල් ගැන පරිස්සම් වෙන්න, ගස් වැටෙන්න පුළුවන්. සුළඟ තමයි වැඩියෙන්ම අපිට පීඩාකාරී වෙන්න පුළුවන් වෙන්නේ. ගොඩාක්ම සීතල වැස්ස, සීතල සුළඟ ওই පළාත් වලට එන්න පුළුවන්. ඉතින් මධ්‍යම කඳුකරේට ඊළඟට ඔය බදුල්ල, බණ්ඩාරවෙල, නුවර එළිය, නුවර ඒ පැති වලට විශේෂයි. ගොඩක් සීතල වැස්සක් එක්ක සීතල තද සුළඟක් එන්නේ. ඉතින් හෙට 8 වෙනිදා, ඊළඟ දවසේ 9 වෙනිදා, 10 වෙනිදා, 11 වෙනිදා තව විශේෂ දෙයක් කියන්න ඕනේ. සිරිපාදේ කරුණාකරන්න ඉන්න කට්ටියට ඉදිරි දවස් දෙක තුන තුල ඔබට සීතල වර්ෂාවකට, සීතල සුළඟකට මුහුණ දෙන්න වෙනවා. කුඩ අරන් ගිහිල්ලා වැඩක් නැහැ. ජර්සි ජැකට් හොඳට තියාගන්න. හොඳටම සීතල වැස්සක් එන්නේ. හොඳටම සීතල තද සුළඟක් එන්නේ. ඉතින් ඒවට ඔරොත්තු දෙන්න ඔබ සූදානම් වෙලා යන්න. සමන් දෙවියන්ගේ පීඨෙන් ඔබට අනතුරක් වෙන එකක් නැහැ. බොහොම ශ්‍රද්ධාවෙන්, භක්තියෙන් සිරිපාදේ කරුණා කරලා එන්න. හැබැයි මතක තියාගන්න කවදාවත් නැති තරම් සීතල වැස්සකට, සීතල සුළඟකට ඔබට මුහුණ දෙන්න වෙනවා කියන එක. ඉතින් තව විශේෂයෙන් කියන්න ඕනේ මම මීට කලින් කාලගුණ අනාවැකි ඉඳ හිට දාලා ඇති වැදගත් අවස්ථාවලදී පහුගිය මාසේ ආපු සුලි කුණාටුව එන්න කලින් 26 වෙනිදා මම විශේෂ වීඩියෝ එකක් කළා. හැම මගේ සෝෂල් මීඩියා එකම දැම්මා. බලපු අය දන්නවා ඒක මම ඒ වෙලාවේ කිව්වේ වෙන්නත් කලින් ඇත්ත කියලා හරියටම. ඔන්න මගේ මේ වීඩියෝ සීරීස් එකේ යටින් තියෙනවා දිනේ 26 වෙනිදා ගිහිල්ලා බලන්න. මම කිව්වේ දේවල් නෙමෙයිද අන්තිමට සිද්ධ වුණේ. ඒක ගොඩක් දෙනෙක් දැනගත්තා නම් ওই විනාශයෙන් ගොඩ දෙනෙක්ගේ ජීවිත බේරෙන්න තිබුණා. දැනට නම් ලොකු විපත් නැහැ. හැබැයි 2026 මැයි ජූනි වෙනකන් නියඟයක් නම් බලාපොරොත්තු